අපි දැන් හදන්න ගන්නේ පැණි අග්ගලා. කල් තියා ගන්න පුළුවන් කෑමක් වගේම තෙල් රහිත කෑමක්. අපි බලමු මොනවද අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ගාගත් පොල්, බැදගත් හාල් පිටි, හාල් බැදගත් පිටි. මේ හාල් පිටි වෙනයි, හාල් බැදගත් පිටි වෙනයි. පැණි, සුදු සීනි, ලුණු. මේ ද්‍රව්‍ය තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. අපි දැන් මුලින්ම පැණි උතරවා ගන්නවා. මේකටම අපි සීනි, ලුණු සුවල්පයක්, එකතු කරලා හොඳින් උතුරන තෙක් හැදිගා ගන්නවා. දැන් මේ හොඳින් උතුරවා ගත්ත පොල් පැණි අපි දැන් මේකට ඉස්සෙල්ලාම එකතු කරන්නේ පොල්, හාල් බැදලා පිටි කරගත්තු බෙදපු තෙත හාල් පිටි බෙදලා ගත්ත ස්වල්පයක් එකතු කරනවා. අපිට මේකෙදී ගුලි සාමාන්‍යයෙන් අතේ මෙමට පොඩි ගුලියක් තමයි හදාගන්නේ. ඒකටදී ඒ තෙත ගතියට තිබුණොත් ඇති, මදි වුණොත් විතරක් ආපහු අමු පැණි එකතු කරන්න පුළුවන් ටිකක්. දැන් මේක අපි හදාගෙන ඉවරයි. අපි මේ රස්නෙම්ම ගුලි කරගන්න ඕනේ.